ඔබ ඉදිරියට දැන් පැමිණෙන්නේ හේවිසි කණ්ඩායම සමග සදාතුව ධාතු කරඬුව රැගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගණයේ හස්ති රාජයෙක් වන වාසනා හස්ති රාජයා. ශ්‍රී ලංකාවේ කීල ඇලියතුන් පිළිබඳව කතා කරන විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරයේ කරුණාව දිනාගත් හස්ති රාජයෙක් තමයි කතරගම දේවාලයේ සිටින වාසනා හස්ති රාජයා. 1970 දශකයේ විමලා කන්නංගර ග්‍රාම සංවර්ධන නියෝජ්‍ය ඇමතිනියගේ අනුග්‍රහයෙන් හබරණ කැලේ ඉඳලා තමයි මේ හස්ති රාජයා රුහුණු මහා කතරගම දේවාලයට ලැබෙන්නේ. සමිපාල රත්නායක ප්‍රධාන කපු මහත්මයා ළඟ වසර 5ක් පමණ හැදී වැඩි කතරගම දේවාලය පෙරහැරේ වීදි සංචාරයේ කටයුතු එතුමාගේ මූලිකත්වයෙන් පුහුණු කරගත්ත පුහුණුව ලැබූ හස්ති රාජය තමයි වාසනා හස්ති රාජයා කියන්නේ. ඒ වාසනා හස්ති රාජයා තමයි අද කසාගල රජමහා විහාරයේ 25 වන වරට පවත්වන දළදා පෙරහැරේ සදාතුක ධාතු කරඬුව වැඩම කරවීමේ කටයුතු වල නිරත වන්නේ. දාමත් ගාම්භීර ආකාරයට හස්ති රාජයන් අතර ශ්‍රේෂ්ඨ වූ හස්ති රාජයෙක් හැටියට තමයි වාසනා අපිට හඳුන්වන්න පුළුවන්.